ඔයාලා දැකලා ඇති මම මගේ page එකෙන් කතා කරන්නේ විවිධාකාරයේ ගණිත ගැටලු ගැන. ඉතින් මම අදත් මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා මම මගේ page එකේ දාලා තියෙන පුංචි ගණිත ගැටලුවක් විසඳන ආකාරය ගැන. අපි බලමු මේ ගණිත ගැටලුව මොකක්ද කියලා. එකතු කිරීම 33 බෙදීම 33. මෙතනදී අපි මුලින්ම කරන්න ඕනේ මෙතන මේ ගැටලුව දිහා බලනකොට අපිට පේනවා ගණිත කර්ම දෙකක් තියෙනවා කියලා. එකක් තමයි එකතු කිරීමේ ගණිත කර්මය, අනිත් එක බෙදීමේ ගණිත කර්මය. එතකොට අපි මුලින්ම තෝරගන්න ඕනේ මොන ගණිත කර්මයද මුලින්ම අපි කරන්න ඕනේ කියලා. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා එකතු කිරීමේ ගණිත කර්මය කරන්න කලින් අපි බෙදීමේ ගණිත කර්මයේ තියෙන තැන සුළු කරගන්න ඕනේ කියලා. එහෙනම් මේ ගානේදී මුලින්ම අපි බෙදීමේ ගණිත කර්මය මුලින්ම සුළු කරගන්න ඕනේ. එහෙනම් මෙතන 33 අපි එහෙමම ලියනවා. එකතු කිරීමත් ලියනවා. 33 33ෙන් බෙදනවා. 33 33ෙන් බෙදුවාම උත්තර 1යි. ඔන්න දැන් අපිට පුළුවන් 33ට එකක් එකතු කර ගන්න. 33ට එකක් එකතු කරාම අපිට උත්තරේ හම්බෙනවා 34යි කියලා. එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මගේ page එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.